අම්මට මගේ එකා ඔබ කවද්ද බං ආවේ? අද බං මේ නිමාඩු දීලා මේ ගෙදර මට එහෙමද කියන්නේ? අමාරුවේ ඉන්න බෑ. ඉතින් මොකෝ වෙන්නේ? මොකුත් නෑ බං ෆෝන් එකක් ගත්තා බං ලොක්ුණා කියපන්කො නිකන් ඔබ ඉද්දි. අඩේ ඔබ ෆෝන් එකක් ගත්තද? ෆෝන් එකක් ගත්තා බං ලොක්ුණා කියපන්කො. ඒ මේකේ සිස්ටම් දන්නේ බං. දන්න බුවෙක්වත් නැද්ද බං ඔබ ලොක් එක කඩා ගන්න? අම්මට එළ බුලට් එකක් ඉන්නවා යමන් ඌ ගාවට ඌ වැඩේ යම. ඉතින් බං මොකෝ වෙන්නේ? නෑ බං එකට හරි අමාරුයි බං නිමාඩුත් නෑනේ මේ දවස්වල. මට එහෙම කියන්නේ. මට ඉන්නේ ඩයල් එක අටෝ කොහොමද කියන්නේ? නෑ ඔය ඉන්නවා මොකද ඉන්නේ කොහෙද බං ගිහිල්ලා ඉන්නේ? වින් කරන්න ඕන නම් මම වැඩ බං අද තමයි නිමාඩු දුන්නේ. කවුද මේ චරිතේ? මගේ යාළුවෙක් බං මේ පොඩි උදව්වක් කරහන්කෝ උඹ දන්නේ නැති වෙද්දක් නෑනේ මේක කඩලා දියන්කෝ බං මේකේ ලොක් වෙලා බං මේ ෆෝන් එක මගේ හොඳ යාළුවෙක්. මොකයිද මේ ෆෝන් එකේ වෙලා දින්නේ මේ ඇයි බං මේක ඉතින් කඩන්නේ මේ උඹ ෆෝන් එක නේ බං. මේක හොඳ ෆෝන් එකක් නේ බං. ඕක පොඩ්ඩක් බලන්න අපිට ඉඳ ගන්න පුටුවක්වත් දෙන්නේ තාත්තේ. නෑනේ බං. තාත්තේ ඕ මේ පුටුවක් අරන් එන්නකො මේ යාළුවෝ දෙන්නෙක් කියලා ඉන්නවා. මුන් දෙන්නද? අම්මෝ මුන් දෙන්න මට ගලුත් ගහලා ගියා. දපල්ලකෝ. මාමේ ඒවා වෙන ඒවා ඉතින් ඒ හිතලා කරන දේවල් නෙමේ මාමා. ඕවා ගණන් ගන්න එපා. අපි ඉතින් චුට්ටක් ආතල් එකට කරන වැඩනේ. ඉඳා ගණන් ගන්න එපා මාමා. ඉඳා පුතේ ඉඳගනින්. අම්බෝ. ඉඳ ගන්නවා ඒ. ඉඳගන්න පුතේ ඉඳගන්න. මොනවාද බං ඔබලගේ ලොක්කා කරන බලු වැඩ බලපන්කෝ බං. මුළු කුකේම වතුරනේ බං. අතේ කරන්නේ යකෝ අපි මේ මහන්සිලා ඉලා මේ විසියා මේ යාළු පිටේකට කරේ. තාත්තේ මේ එන්නකො. අයි පුතේ මොකද්ද තාත්තේ මේ මුන් දෙන්නට මේ තාත්තා කරලා කියලා මුන් දෙන්න නම් පුතේ මට ගලුත් ගහලා පාරේදී තියෙනවා. ඉතින් මම පුටු දෙක හොදලා තමයි තිබ්බේ. අද්ද බං මේ කරන වැඩ මිනිස්සෙක් ආවම කොහොමද බං කරන්නේ? පිටේකට ආවේ බං හරිද ඔය වගේ කැරි වැඩ කරන්න එපා. පුතේ පුටු වල වතුර හිටලා මට පිහ දාන්න බැරුව හරියට පිහ දැමිලා නැහැ පුතේ. ඒක නම් බලු වැඩේ බං. ඕ බං බලපන්කෝ මගේ යාළුවෙක් හරි බං බල මේ හරි බං ඕක ගණන් ගන්න එපා බං අපේ තාත්තා කොහොමද දන්නේ නැද්ද අන්දරේ වගේ කරක් කියලා ඔන්නෝක පිහ දාලා ඉඳගනින් බං. ඕක කඩලා දෙනවා නම් කඩලා දියන් දැන්වත් අපි මේ මෙච්චර දුරක්